උදෑසනක්. මේ සියපද සජීවී පුවත් විකාශයයි. මම හයිබී පත්තියේ සොහානිදම් සරණි. ප්‍රථමයෙන්ම සිරස්තල. 2026 නිල ශිෂ්‍ය නායක ධූරයන්. ශිෂ්‍ය බට උසස් වීමක් ලද දුරන්ගා. දැන් පුවත් සවිස්තරාත්මකව. සුජාතා බාලිකා විද්‍යාලය 2026-2027 වර්ෂයන් සඳහා ශිෂ්‍ය නායිකාවන්ට නිල් ලාංඡන පැද්වීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී. නිල ලාංඡන පැළඳීමේ උත්සවය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිල්ෂානි දිසානායක, කොළඹ කලාප අධ්‍යාපන සැලසුම් අධ්‍යක්ෂ හසිනි විජේවික්‍රම, දකුණු කොළඹ කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ලක්ෂ්මී දිසානායක සහ වැඩබලන විදුහල්පතිනි මේනකා ලක්ෂාන්ති, සහකාර විදුහල්පති චතුමි ලංකන්තිලක සහ නිලංකා පද්මසිරි යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සරයි අපගේ ආරාධනය අනුව මෙහි සැපෙමිනි ප්‍රධාන කනිෂ්ඨ ශිෂ්‍ය නායිකා විද්‍යාලයේ නායිකාවන් වශයෙන් අද දවසේ අභිෂේක ලබන ඔබ සියලු දෙනාම ඉතාමත් උද්‍යෝගයෙන් තුමිය වගේම කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය සහ GW අශිතා තිසලි රත්නායක ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තේරීපත් වූයේ අසින්සා තිසලි රත්නවිල සෝරියයි. අනෙකුත් ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් ශිෂ්‍ය නායිකාවන් ආදරණීය දියණියනි ඔබ It's enough, Nick. Sagar
මේ මොහොතේ අපත් සමග රැඳී සිටිනවා අප පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් තේරීපත් වූ අසිස්සත් තිසරි රත්නවීර අක්කා. ආයුබෝවන් අක්කේ. ආයුබෝවන්. ඉතින් අක්කේ ඔයා අපේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් තේරීපත් වී තිබෙනවා. අක්කාට දැනෙන හැඟීම මොකද්ද? මට ඇත්තටම නිහතමානී සතුටක් දැනෙනවා අප පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තේරීපත් වීම ගැන. ඉතින් අක්කා අප පාසලේ සංවර්ධනය වෙනුවෙන් අක්කගේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කණ්ඩායමත් එක්ක මොකද්ද කරන්න බලාපොරොත්තු වී තිබෙන්නේ? මම ඉදිරිපත් කරපු ව්‍යාපෘතිය තමයි දැනුමේ සන්නද්ධ හෙට දවසක් අධ්‍යාපනික වැඩපිළිවෙල. පාසලේ විනය තවදුරටත් ඉහළ නංවමින් ශිෂ්‍ය නායක කණ්ඩායම සමග එක්ව මගේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ඉදිරිපත් කරන්න මම කැපවීමෙන් කටයුතු කරනවා. ස්තුතියි අක්කේ අපත් සමග රැඳී සිටියට. ආයුබෝවන්. ආයුබෝවන්. අප පාසලේ දුරංගා කල්පනී සර්ය උපකරණ පාලක සැරයන් ධූරයට පත්ව තිබෙනවා. ඇය පාසලේ ශිෂ්‍ය බට කාණ්ඩය භාර සැරයන් වරයෙකු ලෙස කටයුතු කළා. මගේ නම ඩීඑම් දුරංගා කල්පනී දිසානායක. පාසලේ ප්‍රථම වර්ෂ ශිෂ්‍ය බට කණ්ඩායම පටන් ගන්නේ 2022 වර්ෂයේ. මම 2022 වර්ෂයේ මුල්ම වතාවට ශිෂ්‍ය බට කණ්ඩායමට ඇතුළත් වෙන ශිෂ්‍ය බටෙක් විදිහට. ඊන් පස්සේ 2025 වර්ෂයේ කණ්ඩායම් සැරයන් විදිහට නිල උසස් වීම ලැබෙනවා. මේ වසරේ කණ්ඩායම් උපකරණ පාලක සැරයන් විදිහට නිල උසස් වීමක් ලැබෙනවා. මේ අවුරුද්ද අපේ ශිෂ්‍ය බට කණ්ඩායමේ ශිෂ්‍ය බටෙන් 25 දෙනෙක් ඉන්නවා. සැරෙන් එදිරිසිංහ යටතේ තමයි මේ අවුරුද්ද ශිෂ්‍ය බට කණ්ඩායම පාලනය වෙන්නේ. පුහුණුවෙන් සාමාන්‍යයෙන් කරන් යනවා. අපි ඉස්සරහට එන බලයන් යැගීම් කඳුරටත් පළාත් යැගීම් කඳුරටත් විශ්වවිද්‍යාල අභියෝගතා කුසලානයටත් හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට කණ්ඩායමේ පුහුණුවීම් කරගෙන යන්නේ කණ්ඩායමේ හිටපු සීනියර්ස්ලා එකතු වෙලා අපිට පුහුණුකරුවෙක් නැහැ. ඒ වුණාට අපි අපේ උපරිමය මේ වෙනකොට පුහුණුවීම් කරගෙන යනවා. මම මේ වසරේ නිල උසස් වීම ලැබපු නිලයත් එක්ක මගේ පාසලටත් මම අයත් වෙන බලයන්ියටත් මගේ උපරිම සේවාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම අමානි තිලකරත්න දකුණු කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය බට කණ්ඩායම භාර ගුරුවරයා විදිහට කටයුතු කරනවා. මේ 2026 වසරේදී අපේ දරුවෙක් දුරංගා කල්පනී ශිෂ්‍ය බට බලකායේ කොළඹ PCC එකේ ශිෂ්‍ය බට බලකායේ CQ විදිහට තනතුරු උසස් වීමක් ලැබුවා. එතකොට අපි ගොඩාක් අපහසුතාව මැද තමයි මේ ශිෂ්‍ය බට කණ්ඩායම පවත්වාගෙන යන්නේ නිශ්චිත පුහුණුකරුවෙකුත් නැතුව. එතකොට අපිට ගොඩාක් ඔය සහාය දක්වන්නේ මේ ගිය අවුරුද්දල සාජන් විදිහට නැත්නම් සැරයන් විදිහට කටයුතු කරපු දරුවෝ විසින්මයි. එතකොට මම ගොඩාක් දුරංගා කල්පනීය දින ගැන කතා කළොත් එහෙම ගිය අවුරුද්දේ 2025 සාජන් විදිහට අපිට ගොඩාක් ලොකු සහායක් දක්වපු ඒ වගේම මේ අවුරුද්දෙත් අපේ ඉදිරි කටයුතු වල සහාය දක්වන දරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි මේ අවුරුද්දේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා පළාත් යැගීම් කඳවුරට සහභාගී වෙලා දරුවන්ට ඒකෙන් ජයග්‍රහණය අත් කරගෙන කොහොම හරි ප්ලාන්ටබේ කඳවුරට සහභාගී වෙන්න. අදට නියමිත සියපද පුවත් මෙතනින් අවසන්. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.